එකේ ක්‍රෙඩිට් එක මම යොමු කරන්න ඕනේ නුවන් රාජපක්ෂ මහත්මයාට. හේතුව තමයි මම එතුම නිසා තවමත් යම් දේවල් ඉගෙන ගනිමින් පවතිනවා. ඉතින් දැන් ඔයගලගෙන් කීප දෙනෙක් දන්නවා අපේ WhatsApp එකේ ඉන්න කට්ටිය දන්නවා, YouTube එකේ, Facebook එකේ ඉන්න කට්ටිය දන්නවා අපි අධ්‍යාත්මික පුහුණුව නැත්නම් දිනානුවේ පුහුණුව නමින් ට්‍රේනින් එකක් කරගෙන ආවා. නැවතත් ජූලි 1 වෙනිදා ඉඳලා ට්‍රේනින් එක ආරම්භ වුණා. කරගෙන යනවා ඒක අපි. රැයට සබ්ලිමිනල් එක අහනවා, උදේට පැරාලිමිනල් එක අහනවා. ඊට අමතරව අපි කරන්නේ රාත්‍රී 9ට දිනපතා හදවතේ භාවනාව සහ මේ මොහොතේ භාවනාව කියන එක මාරුවෙන් මාරුවට දවසක් ගන්න අපි දවසක් කරගෙන යනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මේ ඔඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සබ්ලිමිනල් සම්බන්ධව නුවන් රාජපක්ෂ මහත්මයා පළ කළ ලිපි, එතුමාගේ අදහස්, ඒවා අරගෙන මගේ ජීවිතයට පෞද්ගලිකව මම ඒවා උපකාරී කරගත්ත ආකාරයත් එක්ක තමයි මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් උඩුසිත හැක්කිරීම හේවත් සබ්ලිමිනල් කියන ලිපිය තමයි මම අද ගන්නෙ. මොකද කීප දෙනෙක් WhatsApp එකේ මැසේජ් දාලා අහලා තිබ්බා මේ සබ්ලිමිනල් සම්බන්ධ ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම ඉස්සලාම ඔයගලන්ට කියන්නේ මේ වීඩියෝ එක කැමති නම් අහන්න, අකමැති නම් ඒක රිජෙක්ට් කරන්න. ඔයාලට මීට වඩා පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන් නුවන් සර්ගේ Facebook එකට යන්න, coach with nuwan YouTube channel එකට සහ මේ මොහොත අභිරහස කියන group එකට නුවන් රාජපක්ෂ කියන Facebook ඒ ජාලය පුරාවටම මේ ලිපි තියෙනවා. මම කලිමුත් ඒ links share කරලා තියෙනවා. එහෙනම් කැමති කට්ටියට අහන්න පුළුවන් ප්‍රශ්න විසඳයි කියලා මම විශ්වාස කරනවා මෙතනින්. උඩුසිත හැක්කිරීමේවත් සබ්ලිමිනල්. එතකොට එතුමා මේ ලිපිය ඉස්සලාම කියලා තියෙනවා. එතුමා ඉදිරිපත් කරපු සබ්ලිමිනල් වැඩසටහන ඊටමත් සුවිශේෂී සම්දිස්ථාන 3ක් පසු කළා කියලා. ඒ සම්දිස්ථාන 3 තමයි අපේ රටේ අපේම භාෂාවෙන් සිංහල භාෂාවෙන් නිර්මාණය කරපු පළවෙනි වැඩසටහන මේක තමයි. මොකද සබ්ලිමිනල් කියන එක මමත් දැකලා තියෙනවා, YouTube එකේ තියෙනවා, ගොඩක් වෙනත් රටවල තියෙන්නේ. ඒගොල්ලන්ගේ භාෂාවෙන් තියෙන්නේ. ඒගොල්ලන්ගේ භාෂාවලින් තියෙන්නේ. එතකොට සබ්ලිමිනල් එකක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් මමත් වීඩියෝ එකක් ඉදිරිපත් කරා. මේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි ඒ කියන්නේ මොකක්ද කියලා. ලංකාවේ සබ්ලිමිනල් එකක් සිංහලෙන් ඉදිරිපත් කරපු මම දන්න එකම ගුරුවරයා නුවන් රාජපක්ෂ මහත්මයා. යටිසිතට යම් පණිවිඩයක් යවනවා නම් ඒක තමන්ට තේරෙන භාෂාවෙන්, තමන් ඉගෙන ගන්න භාෂාවෙන්, තමන්ට පුංචි කාලේ ලැබිච්ච භාෂාවෙන් යවා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඔබට යම් වෙනත් දැනුමක් වෙනත් භාෂාවක් ඔබ දන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ අපේ රටේ ගොඩක් ඉන්නේ සිංහල කතා කරන අය. ඉතින් ඒගොල්ලන්ට හදපු පළවෙනි වැඩසටහන තමයි මේක. දෙවෙනි සම්දිස්ථානය තමයි ලංකාවේ පළමු වතාවට මනෝවිද්‍යාත්මක වැඩසටහනකට 8D තාක්ෂණයක් භාවිතා කිරීම. 8D. දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට TV එකේ එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ අපි වීඩියෝස් දකිනකොට ඒවා තියෙන තාක්ෂණය තියෙන, ඒ කියන්නේ ඒක පේන්න ක්වොලිටි එක තියෙනවා, ගුණාත්මක භාවය. ඉස්සර කාලේ ආව දැන් අපි 4K 6K වගේ එක version නේද? මම ඒ සම්බන්ධව ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් අපිට පේන ක්වොලිටි එකෙන් නැත්නම් ගුණාත්මක භාවය එන්න වැඩි වෙන්න පේන දර්ශනයන් පැහැදිලි බවට පත් වෙනවා. ඒ වගේ තමයි දැන් 8D තාක්ෂණය අපි දන්නවා. අපිට සවුන්ඩ් එකක් ඇහෙන ප්‍රමාණය ඒකේ ක්වොලිටි එක 8D. මම මේ සබ්ලිමිනල් එක අහලා තියෙන නිසා මම පැහැදිලි කරලා කියන්නම්. හෙඩ්සෙට් එකෙන් අපි මේක අහන්නේ. හෙඩ්සෙට් එක කනට දැම්මට පස්සේ දැන් ඔයාගේ දකුණු පැත්තේ කනින් පටන් අරගෙන හිස වටා ගිහිල්ලා නැවත වම් පැත්ත කනින් ඇතුළු වෙලා ඒ වගේ රොටේෂන් එකක්, චක්‍රයක් වගේ මේ සද්ද ඇහෙනවා. ඔක තමයි 8D. මම දන්න තරමට. එතකොට 8D තාක්ෂණයෙන් හැදිච්ච හොඳම මොකක්ද ඒකට කියන්නේ, හොඳම තාක්ෂණයෙන් හදපු සවුන්ඩ් ට්‍රැක් එකක්. තුන්වෙනි සම්දිස්ථානය තමයි අපේ රටේ ප්‍රථම වතාවට අධ්‍යාත්මික උත්කෘෂ්ඨ පණිවිඩ ඇතුළත් පළවෙනි සබ්ලිමිනල් වැඩසටහන මේක. මම ඒකත් පිළිගන්නවා. මොකද මම අහපු පළවෙනි වැඩසටහන අධ්‍යාත්මික උත්කෘෂ්ඨ හඬපට නැත්නම් උත්කෘෂ්ඨ පණිවිඩ. ඒ කියන්නේ උත්කෘෂ්ඨයි කියලා අපි අදහස් කරන්නේ ඔයගොල්ලෝ අහලා ඇති අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් affirmations නැත්නම් කට්ටිය අහන්නේ ස්වයං යෝජනා, self suggestion මේ වගේ ධනාත්මක වාක්‍ය ඛණ්ඩ ඇතුළත් කරලා හදපු වැඩසටහන. ඉතින් එතුමා කියන විදිහට එතුමාට අවශ්‍ය වෙලා තිබ්බේ
ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණයක් භාවිතා කරලා මේක නිර්මාණය කිරීමට. එතනදී එතුමා මේ සම්බන්ධව දන්න සවුන්ඩ් ඉංජිනේර් කීප දෙනෙක් සමග කතා කරලා ඒ පිළිබඳ හසල දැනුමක් තියෙන අය තමයි සොයාගෙන තියෙන්නේ. ඉතින් අවසානයේදී එතුමාට ඒක නිර්මාණය කරන්න පුළුවන් වුණා. ලොකු පිරිවැයක් දරන්න වුණා කියලා එතුමා එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සවුන්ඩ් ට්‍රැක් එක මට මතක විදියට මම නිවැරදිද දන්නේ නැහැ. මට මතක විදියට මම කියන්නේ එතුමා ලිපියක දාලා තිබුණා වගේ මට මතකයි 10 දෙනෙක්ට යවලා චෙක් කරලා බලලා ඒක ප්‍රතිඵල කියලා තිබ්බා. එතකොට සවුන්ඩ් ට්‍රැක් එක සබ්ලිමිනල් එක කියලා කියන්නේ එක දවසක් කාලේ රිසල්ට් එකක් ප්‍රතිඵලයක් එන එකක් නෙමෙයි. මම ඒකට සාක්ෂි දරනවා. මොකද මගේ එක්ස්පීරියන්ස් එකක් මම බෙදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ කරන්නේ අර එතුමාගේ තියෙන ලිපියක් මම කොපි පේස්ට් කිරීමන්නේ කරන්නේ. එහෙම කරලා ඇත්තටම වැඩක් නැහැ. තේරෙන්නම කියනවනම් මම සබ්ලිමිනල් එකේ ඇහුවා ඒ නියමිත දින ගානේදී මහරක් දවසල ඇතම් දවසල මග හැරුම් වුණා. ඒවත් එක්ස්පීරියන්ස් තියෙනවා. ඒවත් මම බෙදා ගන්නම්. සවුන්ඩ් ට්‍රැක් එක දිගට මොක අහගෙන යනකොට ඇති වෙච්ච වෙනස්කම් තියෙනවා. ඒක සුබවාදී සහ අනිත් පැත්තේ නෙගටිව් පැත්තක් තියෙනවා. ඉතින් සබ්ලිමිනල් ඉතිහාසය සම්බන්ධව එතුමා සඳහන් කිරීමක් කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකෙන්ම නැවත කියන්නම්. කලින් වීඩියෝ එකත් මම ඉදිරිපත් කරා. 1957 දී අලෙවිකරණ පරීක්ෂක ජේම්ස් විකරි විසින් තාමත් වැදගත් නිවේදනයක් කරා මාධ්‍යවේදීන් රැස් කරලා ඔහු පැවසුවේ සිනමාහලක ඔහු සාර්ථකත්වයට බැලීමක් කළා කියලා. සමහර මේ කතාව දන්නවා. ඒක තියෙන්නේ බඩගිනිද පොප්කෝර්න් කන්න තිබහයිද කොකාකෝලා බොන්න කියලා වෙළඳ දැන්වීමක් චිත්‍රපටිය යන අතරතුරේ පණිවිඩය රූපරාමු අතරට දාලා තප්පරයට 4න් එකකටත් අඩු කාලයකදී ඔය කියපු වචන ටික තිරය තුල දිස් වුණා. එතකොට ප්‍රේක්ෂකයාට මේක දැක ගැනීමට හැකි වුණේ නැහැ. නමුත් ඒ පණිවිඩය යාගේ සිතුවිලි පද්ධතියට ඇතුළු වෙච්ච බව විකරි පවසනවා. අවසානයේ බඩගින්න දැනුණු අය වෙනත් කිසිම ආහාරයක් මිලදී අරගෙන නැහැ. ඔවුන් අරගෙන තියෙන්නේ පොප්කෝර්න්, ඒ වගේම තිබහට ඔවුන් බීලා තියෙන්නේ කොකාකෝලා. 1957 දී අවශ්‍ය නම් Google එක සර්ච් කරන්න ChatGPT වගේ තාක්ෂණ භාවිත කරලා බලන්න ඔයගොල්ලන්ට විස්තර ලබා ගන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ පොප්කෝර්න් අලවිය 18කින් වර්ධනය වීමක් වෙලා තියෙනවා. කොකාකෝලා අලවිය 58කින් වර්ධනය වීමක් වෙලා තියෙනවා. ඉතින් කරුණු කාරණා කෙසේ වෙතත් මේක ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙච්ච දෙයක්. පසුව මේක වෙළඳ ප්‍රචාරණය අතර පැතිරී යාම නිසාම එක එක රටවල් වල නීති පද්ධති මගින් නැත්නම් අධිකරණය මගින් මේ සඳහා යම් යම් වාරණ පැනවීමක් කරලා තියෙන වෙළඳාම සඳහා භාවිතා කරද්දී දැඩි කොන්දේසි පනවලා තියෙනවා. ඉතින් මනෝවිද්‍යාඥයන්ලා ඒගොල්ලෝ මනෝවිද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරලා අනතුරු ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ මනුෂ්‍යයාගේ මනසට නැත්නම් පුද්ගල මනසට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ සබ්ලිමිනල් කියන්නේ කියලා. ඉතින් මේකෙදි කරලා තියෙන්නේ සුබවාදී හඬපට නැත්නම් සුබවාදී පණිවිඩ එතුමා කියනවා ධනාත්මක සංයෝජන ඒව නිර්මාණය කරලා මේ කියන ටෙක්නික් එකට සබ්ලිමිනල් ක්‍රමයට රෝගීන් වෙනුවෙන් තමයි මේක භාවිතා කරලා ඒගොල්ලන්ව සූපත් කරලා තියෙන්නේ. ඉතින් ලොකු ප්‍රතිඵල ආපු නිසා මේ විශ්මිත ක්‍රමය ජනප්‍රිය වුණා ප්‍රචලිත වුණා. නමුත් අපේ ලංකාව පැත්තට එනකොට පිට රටවල විදේශී රටවල මේක භාවිතා වෙනවා. ඒගොල්ලෝ ඒ ක්‍රමයෙන් තමන්ගේ ජීවිත සාර්ථකත්වයේ කියන එක සඳහා යොමු කරගෙන යමින් පවතිනවා. ඉතින් සබ්ලිමිනල් කියන එක අපේ රටේ ගත්තොත් අවාසනාවකට අපේ රටේ වැඩසටහන් කිහිපයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකෙන් හොඳම වැඩසටහන තමයි මම රෙකමන්ඩ් කරන්නේ නුවන් රජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු the subliminal for law of attraction the accelerator for law of attraction කියන හඬ පටය. එහෙනම් මේක ඔයගොල්ලෝ අහන්න ඉස්ලාම ආරම්භ කරන කෙනෙක් දවස් 45ක් එක දිගට මේක අහගෙන යන්න රාත්‍රී නිින්දට පෙර පාවිච්චි කරන්න හෙඩ්සෙට් එකක් හෙඩ්ෆෝන් එකක් එහෙම නැත්නම් හොඳ ක්වොලිටියක් තියෙන hands free දෙකක් මේකෙදි ඔයගොල්ලෝ ස්පීකර්ස් පාවිච්චි කරන්න එපා. කියන හැමෝටම ඇහෙන්න මේක දාගෙන කරලා හරියන්නේ නැහැ. අහලා හරියන්නේ නැහැ. ඒ වගේම ලොකු බෆර්ස් පාවිච්චි කරලා හරියන්නේ නැහැ. ඒ වගේම Bluetooth equipments දාලා මේ වෙනම අහලා හරියන්නේත් නැහැ. ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ කන හරහා ඔයගොල්ලන්ගේ මොළයට බ්‍රේන් එකට පණිවිඩය යවා ගන්නවා. සහ අපිට නොපෙනෙන මනසට මේ පණිවිඩය යනවා. ඒකට හෙඩ්සෙට් එකක්
quality headset එකක් මම කියන quality headset එකක් එහෙම නැත්නම් හෝ quality hand free එකක් ඒ දෙකෙන් එකක් පාවිච්චි කරන්න මොකද ඒ sound track එක අහනකොට ඒ තුල යම් යම් හඬපටවල් එක්ක subliminal එකේ දෙන මට ඒ හඬවල් ඇහුන්නේ නැහැ මට ඇහුනේ piano music එක විතරයි ඒකෙදි මුල් දවසේදී නිින්ද යමක් වෙනවා නිින්ද යනවා ඊට පස්සේ තදබල ලෙස නිින්ද ගියා කොහොම හරි තවත් දවස් කිහිපයක් අහනකොට නිින්ද ගියේ නැති වෙලාවල් තිබ්බා ඒ ප්‍රශ්න ඇති වුණා ඉතින් මම ආටිකල්ස් කියවලම තේරුම් ගත්තා නිින්ද යනවා නම් මොන්ස මට එදා කිව්වේ 2020 නැත්නම් 21 වගේ මට මතක විදියට නිින්ද යනවා නම් ඒක ඇත්තටම හොඳයි කියලා කිව්වා නිින්ද යන්න දෙන්න කියලා. තුමගේ වචනෙන් මට කෝල් එකේදී කිව්වේ එහෙමයි. ඊට පස්සේ නිින්ද යන්නේ නැති වුණා මට ප්‍රශ්නයක් ඇති වුණා. ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. ඒකත් මම හොයා බැලීමක් කරන්න ඕනසගෙම ඒ ගෲප් වල සහ ලිපි වල. එතකොට අපේ යටිහිතේ මොකක් හරි ප්‍රශ්නයක් තැම්පත් වෙලා තියෙනවා. එතකොට ඔය ටික එළියට ගන්න එකනේ වෙන්න ඕනේ. ඇතුලේ කුණු තියාගෙන මේ වැඩේ වෙන්න බෑ. ඇතුල සුද්ධ කරනවා. ඉතින් දැන් මම හොඳ ලොකු පැහැදිලි කිරීමක් හොඳ නෙමෙයි හොඳට තේරෙන පැහැදිලි කිරීමක් කරන්නම් සබ්ලිමිනල් එකක් කොටස් දෙකකට බෙදන්න පුළුවන් එකක් දෘශ්‍ය නැත්නම් විෂුවල් පේන විදියට අනිත් එක දෙවෙනි එක තමයි ශ්‍රව්‍ය නැත්නම් ඔඩියෝ අපිට ඇහෙන එක. එතකොට මේ තියෙන්නේ ශ්‍රව්‍ය නැත්නම් අපිට කනට ඇහෙන සබ්ලිමිනල් එකක්. හරි? the accelerator for law of attraction කියන හඬපටය. ඊට පස්සේ ඒ ආටිකල් එකේ මෙතන පින්තූරයක් දාලා තිනවා ජීවිතය ඊට පස්සේ සාර්ථකත්වය ආදරය කියන වචන තුන බාගෙට පේන විදිහට එතුමා දාලා තියෙනවා. එතනදී එතුමා කියන්නේ මෙන්න මේ කතාව. ඒ වචන වලින් 60% කොටසක් හංගලා තියෙනවා. මම ඔයා කියවුවනම් හැමෝටම මේක කියවන්න එක සරල දෙයක්. මේ වචන මොකද අපේ යටි මනසේ තා පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ඒකයි අපිට ඒක කියන්න පුළුවන් වුණේ. එතකොට යටිසිත මේක අඳුනගෙන අවසන් සමස්ත මනෝවිද්‍ය අපිට දීලා ඉවර කරනවා ජීවිතය ආදරේ සාර්ථකත්වය කියන වචන තුන. දැන් මේක ඊළඟ කොටසින් මම නැවතත් කතා කරනවා යටිසිතට පණිවිඩය වීමෙන් ඇතිවන ඵලය ප්‍රයෝජනය මොකද්ද? එතකොට මෙතන වටිනා පැහැදිලි කිරීමක් තියෙනවා. මනෝවිද්‍යාත්මකව අපේ මනස නැත්තම් හිත බෙදලා තියෙනවා උඩුසිත යටිසිත කියලා. එතකොට වාගේ යටිහිතට යම් පණිවිඩයක් ඇතුළත් වුණොත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට යටිසිත ක්‍රියාත්මක කරනවා. ඒක දැනටමත් දන්නවා. හරි. නමුත් ගැටලුව තියෙන්නේ අපිට අවශ්‍ය සුභවාදී ධනාත්මක අදහස් යටිහිතට ඇතුළත් කරන්නේ කොහොමද කියලා. හරි. අන්න එතනදී ගැටලුවක් ඇති වෙනවා. වාගේ උඩුහිතත් යටිහිතත් අතර යම් බාධකයක් කියලා කියන්න පුළුවන් යම් අපි කියනවා මොකක්ද ඒකට කියන්නේ යම් බැම්මක් යම් සීමාවක් තියෙනවා. අපි ඒකට කියනවා විශ්ලේෂණාත්මක මනස කියලා. හරි විශ්ලේෂණාත්මක මනස මම යම් පින්තූරයක් මෙතන ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා වීඩියෝ එකේ බලන්න පේනවද කියලා. උඩුසිත යටිසිත කියන මේ කොටස් දෙක අතර තියෙනවා කොටසක්. ඒකට කියනවා විශ්ලේෂණාත්මක මනස කියලා. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා ඇනලිටිකල් මයින්ඩ්. මේක සොයා බැලීමක් කරන්න Google එකේ. ඉතින් මේ යටිහිතට පණිවිඩ යවන්න බෑ උඩුසිතට සහ විශ්ලේෂණාත්මක මනස කියන මේ දෙකට හොරෙන් ওই පණිවිඩය යවා ගන්න අපිට හරි අමාරුයි. හරි. මේ දෙක අනිවාර්යෙන් දැනගන්න පණිවිඩය. හරි. ඉතින් විශ්ලේෂණාත්මක මනස කියන කොටසේ පණිවිඩය සියල්ලම ඔහුගේ කලින් සටහන් වී ඇති දත්ත සමග සසඳා ඊට ගැලපෙන ඒවා යටිසිතට යැවීමත් අනෙක් ඒවා ප්‍රතික්ෂේප කිරීම සිදු කරනවා. මේකට කියනවා බිලීව් සිස්ටම් එක කියලා. හරි උදාහරණයකින් තුමා පැහැදිලි කරනවා මම එකම කියන්නම් මෙතන. දැන් කෙනෙක් හිතනවා මේකත් මගේ එක්ස්පීරියන්ස් එකක්. මගේ පන්ති වලට යන දරුවන්ගෙන් මම මේක දැක්ක දෙයක්. යම් කෙනෙක් හිතනවා මට මතක නෑ මට ඉගෙන ගන්න බෑ. මම දුර්වලයි. එහෙම ඍණාත්මක අදහස් තියෙන කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට එයා ඍණාත්මක දේම කියපු නිසා එයාගේ ඇනලිටිකල් මයින්ඩ් එක නැත්තම් විශ්ලේෂණාත්මක මනස අල්ලගත්තේ අර කියපු නෙගටිව් දේවල් ටික. එතකොට එයා යවන්නේ යටිහිතට අර කතාව. ඉතින් පුංචි කාලේ ඉඳලම දැඩි විදියට දැඩි ලෙස ඍණාත්මක වෙලා හිටපු කෙනෙක් ඒ විදිහටම දිගටම තවමත් එහෙම කියනවා නම් එයාගේ විශ්ලේෂණාත්මක මනස විසින් යටිහිතට යවන්නේ අර කියන දේවල්මයි. එතකොට එයාගේ ප්‍රතිඵලත් නෙගටිව්මයි. හැබැයි ජීවිතේ යම් තැනකදී එයා සුභවාදී කියන කතාව අහලා තියෙනවා නම් ධනාත්මක ස්වයං යෝජනා ඒ වගේ දේවල් එයා අහලා තියෙනවා නම් එයාගේ ඇනලිටිකල් මයින්ඩ් එක විසින් අර නෙගටිව් කියන එක
යම් ප්‍රමාණයකට ඉවත් කරලා පොසිටිව් වේවත් යැවීම කරනවා. හරි. එතකොට ඔය කියන දුර්වල කෙනාට මේක වෙනස් කරගන්න පුළුවන් නම් මම ශක්තිමත් මට ඉගෙන ගන්න පුළුවන් මම ඉගෙන ගන්න අතිදක්ෂයෙක් මට පුදුමකාර මතක ශක්තියක් තියෙනවා කියලා ඒ වගේ ධනාත්මක පණිවිඩ එයාගේ යටිහිතට යවන්න පුළුවන් නම් බොහොම කෙටි කාලයක් ඇතුළත එයාගේ ශරීරය සහ එයාගේ බාහිරය ඒ වෙනුවෙන් සූදානම් කරනවා. එතකොට එයාට ඒ අලුත් තත්ත්වය ජීවිතේ විඳින්න පුළුවන්. එතකොට මේ කියන කතාවට මූලිකම බාධකය වෙන්නේ ඇනලිටිකල් මයින්ඩ් එක නැත්තම් විශ්ලේෂණාත්මක මනසයි. මෙච්චර කාලයක් මිනිස්සු විශ්වාස කරේ බැරිකම නම් නොහැකියාව නම් විශ්ලේෂණාත්මක මනසේ තහවුරු වෙලා තියෙන්නේ බැරිකම නැත්තම් බැරි බවමයි. ඉතින් ඒ ධනාත්මක සිතුවිලි හරි විදියට බලවන්තව යටිසිතට යන්නේ නැහැ, ක්‍රියාකාරී වෙන්නෙත් නැහැ. මේ බාධකය මගහරවා ගන්න තමයි සබ්ලිමිනල් කියන එක අපිට අවශ්‍ය වෙන්නේ. එතනදී ඔයාට ඔඩියෝ ඛණ්ඩයක් නැත්තම් සවුන්ඩ් ට්‍රැක් එකක් දෙනවා. ඒක භාවිතා කරනවා. ඒ සවුන්ඩ් ට්‍රැක් එකේ තියෙනවා උත්කෘෂ්ඨ පණිවිඩ කියන එක. සුබවාදී පණිවිඩ. එතකොට ඔයාගේ උඩුසිතට සහ විශ්ලේෂණාත්මක මනසට මේක ඇහෙන්නේ නැහැ. කෙලින්ම ඇහෙන්නේ යටිහිතටයි. ටික කාලයක් යනකොට එක දවසක් යනකොට ඒ පණිවිඩ වලට අනුව යටිසිත තම ස්වરૂපය වෙනස් කරගන්නවා. තමන්ට ඒ දුන්න පණිවිඩය මොකක්ද? සබ්ලිමිනල් එක හරහා උඩුසිත දන්නෙත් නැහැ, ඇනලිටිකල් මයින්ඩ් එක දන්නෙත් නැහැ. කෙලින්ම යටිහිත දුන්න සුබවාදී උත්කෘෂ්ඨ පණිවිඩ දුන්නා. ඉතින් යටිහිත යාගේ ස්වરૂපය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. අපි ඒකට කියනවා ප්‍රෝග්‍රෑම් වෙනවා. දැන් මෙච්චර කාලයක් තමන්ගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් ඒක රීප්‍රෝග්‍රෑම් වෙනවා. එතකොට ඔයාගේ ගාව කලින් තිබ්බ පෙර පැවති දුර්වලතා, දුබලතා ඒවා ඉබේම අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තවදුරටත් උදාහරණ වලින් පැහැදිලි කරලා තියෙනවා. ක්‍රිකට් තරඟ වලට යොදාගත්ත කොරෝනා කාල වකවානුවේදී දැන් ප්‍රේක්ෂකාගාරයේ හිස් ක්‍රීඩකයෙක් විතරයි ඉන්නේ. ක්‍රීඩකයන්ට අවශ්‍යයි මේ ජවයක් ඕනේ, ප්‍රේක්ෂකයන්ගේ සද්දය ඕනේ. එහෙම කියන්නේ තමන් 6ක් 4ක් විකට් එකක් යනකොට සද්ද කියන ප්‍රේක්ෂක නාදය 100ක ඕනේ. 100ක නැත්තම් ගේම් එක යන්නේ නැහැ. එතකොට මේක සංවිධායකයෝ මොකද්ද කරන්නේ? හැමතැනම බෆර්ස් නැත්තම් ස්පීකර්ස් මේවා හයි කරලා මිනිස්සු චියර් කරනවා, කෑ ගහන ශබ්ද දානවා. එතකොට ඒකෙන් තරඟේ ගලාගෙන යනවා, ක්‍රීඩකයට උත්තේජනයක් ලැබෙනවා. ඒ වගේම තමයි පිටින් මේක දකින අය කවුද? අපි ටීවී එකෙන් බලනවා නම් අපිටත් උත්තේජනයක් ලැබෙනවා. ඔයාලට මතක ඇති LPL නැත්නම් ලංකා ප්‍රීමියර් ලීග්, IPL, ඉන්දියන් ප්‍රීමියර් ලීග් මේ වගේ තරඟවල මේ සිස්ටම් භාවිතා කරා. ඉතින් වීඩියෝ එක අවසානයේට මම එනවා සබ්ලිමිනල්ෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ප්‍රයෝජන 11 ගැන තුමා කියලා තිබ්බා. අයහපත් පුරුදු වලින් ඉවත් වෙන්න පුළුවන්. සුබවාදී ධනාත්මක සිතුවිලි සිතේ ඇති කර ගන්න පුළුවන්. ලස්සන වෙන්න, පැහැපත් වෙන්න පුළුවන්. මතකයේ සහ ඉගෙනීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න පුළුවන්. නිරෝගීභාවය ලබා ගන්න පුළුවන්. සබකෝලයේ සහ පෞරුෂ දුබලතා ඉවත් කර ගන්න පුළුවන්. භාෂාවක ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්න පුළුවන්. පොහොසත් වීම හේවත් බහුලතාවය abundance කියලා කියනවා. ඒක ලබා ගන්න පුළුවන්. ව්‍යාපාර හෝ රැකියාවේ සාර්ථකත්වය ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ක්‍රීඩාවේදී උපරිම හැකියාව ලබා ගන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. ඕනේ මේ වීඩියෝ එක. හොඳයි, මෙතන ඉඳලා මේ වීඩියෝ එකට එකතු වෙන්නේ සබ්ලිමිනල් එක සම්බන්ධව තියෙන පොදු ගැටලු. මේකට හේතුව තමයි ඔයගොල්ලෝ මිටින් මිට කීප අවස්ථාවලදී මට WhatsApp එකට පෞද්ගලිකව පණිවිඩ දාලා මේ ප්‍රශ්න අහලා තිබ්බා. මේ ප්‍රශ්න වලට උත්තර මේ මොහොත අභිරහස ගෲප් එකේ තියෙනවා. නුවන්සත් ඒ උත්තර දීලා තියෙනවා. දැන් මගෙන් අහපු නිසා මම මේ වීඩියෝ එකෙන් ඒ උත්තර ටික ඉදිරිපත් කරන්නම්. පළවෙනි එක සබ්ලිමිනල් එකක් කියන්නේ මොකක්ද? සබ්ලිමිනල් එකක් කියලා කියන්නේ උඩුසිත සහ විශ්ලේෂණාත්මක මනසට එහා තිබෙන යටිසිතට කෙලින්ම පණිවිඩයක් යවන එක. එතකොට අපිට යවන්න අවශ්‍ය වෙන සුබවාදී පණිවිඩ. එතකොට සුබවාදී පණිවිඩ යවුවා කියන්නේ අපේ ජීවිතය අපිට අවශ්‍ය කරන විදියට, ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන සුබවාදී ස්වරූපයට යොමු වෙනවා. සබ්ලිමිනල් එකක් සම්බන්ධව පළවෙනි ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ තමයි මේක අහන්න ඕනේ මොන වෙලාවටද? සබ්ලිමිනල් එක the accelerator of law of attraction කියන මේ හඬපටය ඔයාලා අහන්න ඕනේ රාත්‍රී කාලයේදී. හරි? රාත්‍රී නිින්දට පෙර. ඊට පස්සේ අහලා තිබ්බා මේ හඬපටය අහන්න ඕනේ කොහොමද කියලා. මොකද්ද භාවිතා කරන්න ඕනේ කියලා. භාවිතා කරන්න ඕනේ හෙඩ්සෙට් එකක් නැත්නම් හෑන්ඩ් ෆ්‍රී එකක්. ඒ දෙක හැර
Bluetooth speakers එහෙම නැත්නම් මේවා ස්පීකර්ස් බෆර්ස් මේවා පාවිච්චි කරන්න එපා කියලා තමයි සර් කියලා තිබ්බේ. මොකද හේතුව වෙන්නේ මොකද? ඇයි හේතුවක් තියෙන්නේ? මොකද තමන්ගේ කන හරහා මොළයට මනසට ඒ පණිවිඩය ගලාගෙන යන සලස්වන ක්‍රමය. එතකොට ඒක අපි කිව්වොත් විවෘතව හඬපටය ක්‍රියාත්මක වුණොතින් මොකද්ද වෙන්නේ? ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. එතකොට ඒකත් පැහැදිලි තියලා මම විශ්වාස කරනවා. පැරලිමිනල් එක අහන්න ඕනේ මොන වෙලාවටද කියලා අහලා තිබ්බා. පැරලිමිනල් එකක් කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ ඇතුළාන්තයේ තිබෙන අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න සහ ඒක එළියට අරගෙන ජීවිතේ ඉදිරියට යන්න පාවිච්චි කරන්න පුළුවන් හඬපටයක්. පැරලිමිනල් එක ප්‍රබලයි සබ්ලිමිනල් එකත් එක්ක ගන්නකොට ඒක අහන්න ඕනේ උදේ අවදි වෙච්ච ශනින්. ඒ කියන්නේ තමන් ඇඳෙන් නැගිට ගමන් හෙඩ්සෙට් එක දාගෙන ඒක අහන්න ඕනේ. ඒකේ සුබවාදී පණිවිඩ තියෙනවා. දවසම ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න පුළුවන්. සබ්ලිමිනල් පැරාමිනල් අහනකොට බලාපොරොත්තු නැත්තම් අරමුණු තියාගෙනද අහන්න ඕනේ කියලා අහලා තිබ්බා. පැහැදිලිවම කියන්න තියෙන්නේ කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා. කිසිම අරමුණක් තියාගන්න එපා. මම මේක අහන්නේ සල්ලි හොයන්න. මම මේක අහන්නේ ප්‍රශ්න විසඳගන්න. මම මේක අහන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න කියලා බලාපොරොත්තුෙන් අරමුණෙන් ආවොත් ඒක අසාර්ථකයි. කිසිවක් බලාපොරොත්තු නොවේ ඔයාගේ පාඩුවේ එක අහගෙන ඉන්න. ඒකයි වෙන්න ඕනේ. ඒ වගේම අහලා තිබ්බ සබ්ලිමිනල් එක වුන්කම් දෙනකොට වටපිටාවෙන් සද්ද ඇහුනොත් මොකද්ද කරන්න කියලා. ඔයාගේ අවධානය, ඔයාගේ සිහිය සබ්ලිමිනල් එකට තියාගන්න. නමුත් ඒක කරන්න අපහසුයි. වටපිටාවෙන් සද්ද ඇහෙනකොට ඒක ඇහෙන්න දෙන්න. ඒක අභිභවා යන්න උත්සාහ කරන්න එපා. එහෙම මොකට නිින්ද යන්න ඊට කඩ තියෙනවා. තවත් කෙනෙක් අහලා තිනවා සබ්ලිමිනල් එක අහනකොට නිින්ද යනවා කමක් නැද්ද කියලා. නිින්ද යන්න ප්‍රශ්නයක් නැහැ. නිින්ද කියන එක ඇති වෙනවා නම් ඒක ඇති වෙන්න දෙන්න. ඒක ස්වභාවය. නමුත් නිින්ද යන්නේ නැත්නම් ඒ කියන්නේ තමන්ගේ අතුලාන්තයේ යම් දෙයක් සංගවිලා තියෙන්න පුළුවන්. යම් අධික ඍණාත්මක ස්වභාවයක් සංගවිලා තියෙන්න පුළුවන්. ඉතින් දින කිහිපයක්, ඒ කියන්නේ දින 45ක් එක දිගට ඕක අහගෙන යන්න වාට ප්‍රතිඵල ලැබේවි. සමහරු අහලා තිබ්බා මේ එකපාරටම රූප පේනවා, කළු පාට, සුදු පාට මේ වගේ රූප පේනවා. ඒ වගේ කියලා තිබ්බා. පෞද්ගලිකව මටත් මේක මගෙන් උත් අහලා තිබ්බා. ඒ කිසිවකටත් බය වෙන්න එපා. තමන්ගේම අතුලාන්තයේ අභ්‍යන්තරයේ සංගවිලා තියෙන සිතුවිලි නැත්නම් අනවශ්‍ය දේවල් ඔක්කොම එළියට යෑමක් තමයි වෙන්නේ. ඒ නිසා ඔක දිගටම කරගෙන යන්න ස්කිප් කරන්න එපා. හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආවොත් නවත්තන්න ඕනද කියලා අහලා තිබුණා. ඒ නවත්තන්න එපා. ඒක ස්වરૂපේ වෙලා ස්වභාවය ඒක බාර ගන්න. ඒ විදිහටම කරගෙන යන්න. යම් වේදනාවක් කඳුළු වෙනවා ඇස් වලින්, ඔළුව කැක්කුම් වඩේ අමාරු වෙනවා. නවත්තන්න ඕනද කියලා අහලා තිබුණා. නෑ නවත්තන්න එපා. ඒ වෙලාවේ තියෙන ඔළුව කැක්කුම නම් ඒ ඔළුව කැක්කුම ඒක දකින්න, ඒක විඳින්න. ඒ ඔළුව කැක්කුමත් එක්ක ඔක අහගෙන ඒ විදිහටම යන්න. දින කිහිපයකින් ඒවා නැති වෙලා යාවි. කිසිම බලාපොරොත්තුවක් තියාගන්න නැතුව මේ වැඩ පිළිවෙල කරගෙන යන්න. ඉතින් ප්‍රශ්න වලට උත්තර ටික නම් ඒවයි. තව ප්‍රශ්න තියෙනවා නම් දාලා තියන්න. ඔයාලට කියන්න තියෙන්නේ අපි ගෲප් එකක් හැදුවා දින 90 පුහුණුව කියලා, අධ්‍යාත්මික පුහුණුව කියලා. නමුත් ඒ ගෲප් එකේ නම වැරදි කියලා මට පස්සේ තේරුණේ. මොකද අධ්‍යාත්මික පුහුණුව කියලා පාර මේකයි කියලා පෙන්වන්න අපිට බෑ. මම ඒ දේත් ඉගෙන ගත්ත මොනසකින් ඒක හේතුව කියනවනම් අධ්‍යාත්මිකයි කියලා පාරක් තියෙනවනම් ඒ පාර හැමෝම යන්න පටන් ගන්නවා. නමුත් මෙහෙම ලේබල් එකක් ගහලා අපිට පෙන්වන්න බෑ. හැමෝම යනවනම් හොඳයි. නමුත් මිනිසුන්ට යන්න වෙලාවක් නැහැ. වීරයක් තියෙනවනේ මේ වැඩේ කරන්න. එහෙනම් මේ පුහුණුව කියලා මම නම් කරේ සමහරු මේක ස්කිප් කරනවා, කරගන්න බෑ කියලා කියනවා. හැබැයි මේකට ගොඩක් ස්තුති කරපු අය ඉන්නවා, චෝදනා කරපු කට්ටිය ඉන්නවා. රැයට මේක අහන්න ඕන අයට අපි පණිවිඩය යවනවා, මේ සබ්ලිමිනල් එකේ ලින්ක් එක යවනවා. උදේට පැරලිමිනල් එක අහන්න ඕන කට්ටිය ලින්ක් එක යවුවා. අපි මාස 3ක් අවුරුද්ද කරගෙන ආවා. නැවතත් ඒක ආරම්භ කරනවා. අපි දිගටම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.